ආයුබෝවන් කියලා පිළිගන්නවා බොහොම තේජාන්විත අහිංසක සිංහ ලග්නේ ඔයාව මේ තරු දෙරණට. ඉතිං 2026 අප්‍රියල් මාසේ නැත්තම් බක් මාසේ නැත්තං හෙළ ක්‍රමයට කියනවනම් හරියටම අවුරුද්දක් පටන් ගන්න මාසේ කොහොමද සිංහ ලග්නයෙන් උප්පත්ති ලැබපු ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ? නැත්තම් මේ ග්‍රහසිත්තම විද්‍යාත්මකව සිද්ධ වෙන ග්‍රහසිත්තමත් එක්ක ඔයාගේ රැකියා කටයුතු, මුදල් කටයුතු, නැත්තම් ඔයාගේ විවාහ ජීවිතය, ඔයාගේ පවුල් ජීවිතය, ආදරණීය කටයුතු, සෞඛ්‍යමය කටයුතු, මේ දේවල් කොහොමද හරියට පාලනය කරගන්නේ කියලා දැන් අපි බලන්න පටන් ගමු. එතකොට මේ අප්‍රියල් මාසේ ඔයාගේ ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ ඔයාට කොච්චර ඉවසන්න පුළුවන්ද? ඔයාගේ බුද්ධිමත්කම කොච්චරක්ද? නැත්තම් ඔයාගේ දරා ගැනීමේ ශක්තිය කොච්චරක්ද කියලා හරියටම කියනනම් උපරිමටම පරීක්ෂා කරන්න තමයි මේ හරියටම තීරණාත්මක විදිහට මේ අප්‍රියල් මාසේ ඔයාට ඇවිල්ලා තියෙන්නේ. මොකද හේතුව ඔයා දන්නවා දැන් ලෝකෙ සිද්ධ වෙන වෙනස්කම්. ඒ වෙනස්කම් එක්ක ඔයාට කොහොමද හැසිරෙන්න වෙලා තියෙන්නේ කියලාත් ඔයාට දැන් තේරෙනවා. එතකොට ඒක වෙන ලග්නවලට වඩා බොහොම වැඩිපුර උරගා බලනවා ඔයාගෙන්. ඒ හින්දා මේ මාසේ ඔයාගේ කේන්දරේ 8 වෙනි කොටුවේ නැත්තම් අපි එකට කියනවා 8 වැන්න අෂ්ටමස්ථානය කියලා. මෙන්න මෙතන දැවැන්ත ග්‍රහ කුණාටුවක් ඇති වෙනවා. හරියටම කියනවා නම් අෂ්ටම ඒරාෂ්ටකයේ ගේන ශනි ග්‍රහයා, ඔයාගේ ලග්නාධිපති වෙච්ච රවි ග්‍රහයා, සූර්යයා, කුජ ග්‍රහයා, බුධ ග්‍රහයා මේ 8 වැන්නේ, ඒ වගේම 9 වැන්නේ ගමන් කරනවා. ඒ වගේම 7 වැන්නේ රාහු. ඒ වගේම ඔයාගේ ලග්නයේ ලග්නස්ථානයේ කේතු ඉන්නවා. ඉතින් හරියටම බැලුබැල්මට මේක ලොකු පීඩනයක්. හැබැයි කොයිම විදිහකින්වත් ඔයා බය වෙන්න එපා. මොකද හේතුව ඔයාගේ 11 වැන්න අපි මේකට කියනවා අයස්ථානය, ලාභස්ථානය කියලා. අන්න එතන බොහොම බලවත් විදිහට ඉන්නවා ගුරු ග්‍රහයා. ඔයාට හිතන්න බැරි විදිහේ නැත්තම් හිතාගන්න බැරි විදිහේ මෙච්චර කාලයක් මිනිස්සුන්ට උදව් කෙරුවා සල්ලි ගන්නෙ නැතුව. ඔයා සමහර විට වාහනේ යන ගමන් සල්ලි නැති මිනිස්සුන්ව දාගෙන ගියා. හැබැයි මෙන්න ඒක ඔයාට අමතර ආදායමක් ගේන තත්ත්වයට වර්ධනය වෙලා. නැත්තං ඔයා මිනිස්සුන්ට උදව් කෙරුවා, සත්තුන්ට උදව් කෙරුවා. හැබැයි ඒකට හරියන විදිහට ඔයාට මුදලක් උපයාගන්න නැත්තම් මිනිස්සුන්ගෙන් ඔයාට ඒකට හරියන විදිහේ ප්‍රශංසාවක් ලැබුණේ නැහැ. හැබැයි ඒක මෙන්න ආදායම් මාර්ගයක් වෙලා ඔයාව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අභියෝග මැද්දේ කොහොමද අපි ස්මාර්ට් විදිහට, අලුත් විදිහට පරණ කරුණුත් එකතු කරගෙන හරියට කොහොමද මේ අප්‍රියල් මාසේ ජයග්‍රහණය කරන්න කියලා දැන් අපි බලන්න පටන් ගමු. එතකොට මූලික කාරණේ තමා ඔයාගේ රැකියාව, ව්‍යාපාර කටයුතු, නැත්තම් ඔයාගේ මුදල් හදල්. එහෙම කියද්දි සමහර විට ඔයාට කඳුලක් වුණනවා ඇති ඇහැට. අනේ දෙයියනේ මම මෙච්චර මහන්සි වෙනවා, මට හරියටම මං හිතන විදිහටම මට මුදල් හදල් ලැබෙන්නේ නැහැනේ කියලා. හැබැයි ඔන්න මේ 8 වැන්නේ තියෙන ග්‍රහ බලපෑම හින්දා ඔයාගේ රැකියා ස්ථානයේ යම් වෙනස්කම්, ඒක සමහර විට හදිසි වෙනස්කමක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාගේ බලාපොරොත්තු කඩ වෙලා ඔයාව බිඳ වැටෙනවා වෙන්න පුළුවන්. වැඩ කටයුතු ඔයාගේ ප්‍රමාද වෙනවා වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න 11 වැන්නේ ඉන්න ගුරු ග්‍රහයා හින්දා ඔයාගේ ආදායම් මාර්ගවලට ඒකෙන් කිසිම අවහිරයක් වෙන්නේ නැහැ. සමහර විට හිතන්න ඔයාට ලෝක යුද්ධෙ හින්දා ඔයාගේ රැකියාවෙන් ඉන්න තැනින් බහින්න වෙනවා. හැබැයි පඩිපිට. නැත්තං ඔයාට තෙල් නෑ කියලා ගෙදර ඉන්න වෙනවා. හැබැයි පඩිපිට. නැතුව නෙමෙයි. ඒ හින්දා ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඔයාට වැටෙන්න වගේ මානසිකත්වයක් එනවනම් නැහැ. මාව ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක ඔළුවේ තියාගන්න. ඒ වගේම ඔයාගේ 8 වැන්නෙන් කියන්නේ ඔයාගේ හදිසි නැතිවීම, නැත්තම් අහිමිවීම. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ කාලේ ඔයා ඔෆිස් එකේ වැඩ කරද්දී ඔයාගේ වැදගත් ඩොකියුමන්ට්ස් වගේ ඒවා, නැත්තම් ඔයාගේ ෆෝන් එකේ, ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ෆෝටෝස් වගේ දේවල්, කන්ටැක්ට්ස් වගේ දේවල් නැති වෙලා යන්න පුළුවන්. නැත්තම් අඩුම තරමේ කියනවා නම් මේ අප්‍රියල් මාසේ ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන්, කම්පියුටර් එක වෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. නැත්තම් බ්‍රේක් ඩවුන්ස් වෙන්න පුළුවන්. එක ලැග්ස් වෙන්න පුළුවන්, එක බග්ස් වෙන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න ඕන දේ තමා කොහේ හරි බෑකප් එකක් තියලා තියන්න. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ, ඔයාගේ ෆෝන් එකේ තියෙන data දත්ත ඔයා කොහේ හරි
බැකප් කරලා තියන්න ඕන. අපි කියන රොටෝ සිංක් වෙන්න දෙනවා කියලා. එතකොට හොඳට මතක තියාගන්න මේක 1900 බර ගණන් නෙමෙයි 2026. එතකොට ඔයා පාවිච්චි කරන්නේ Android ෆෝන් එකක් වෙන්න පුළුවන්, Apple ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ දත්ත ටික එක්කෝ iCloud එකේ නැත්තම් Google Drive එකේ නැත්තම් OneDrive එකේ ඔන්න ඔය වගේ තැනක බැකප් කරලා තියන්න. නැත්තම් ඔයාගේ ෆෝන් එක අතට අරගෙන දැන් මේක අහද්දි නැත්තම් ඔයා මේක අහන්නේ සිංහලග්නේ ඔයාගේ හිතවතෙක් වෙනුවෙන් නම් එයාගේ ෆෝන් එක අරගෙන මේ දේ කරගන්න කියන්න. නැත්තම් එයාගේ ෆෝන් එකට මේ දේ කරලා දෙන්න ඔයා. ඒ සෙටින්ග්ස් ටික හරිගස්සලා දෙන්න. මෙන්න මේ ඩේටා ටික මොනවද මම මගේ ඩ්‍රයිව් එක මම ඔටෝ බැකප් වෙන්න දාලා තියෙන්නේ. ඒකේ කන්ටැක්ට්ස් ටික, ඉමේජස්, ඒ කියන්නේ මීඩියා ෆයිල්ස් ටික, මේ වගේ අත්‍යවශ්‍ය දේවල් කොහේ හරි රැඳිලා තියෙන්න ඕන. මොකද හේතුව හදිස්සියට හිතන්න යුද්ධ අවස්ථාවක ඔන්න දැන් කියාගෙන යනවා බොහොම්බ ගහනවා නැත්තම් මොනවා හරි අනතුරුදායක දේවල් සිද්ධ වෙනවා. ඔයාට හදිස්සියේ දුවන්න වෙනවා. ඔයාට ෆෝන් එක බල ඉන්න වෙලාවක් නැහැ. ඔයාට ඒ දේවල් දමලා ගහලා වගේ ජීවිතේ බේරගන්න දුවන්න වෙනවා. අන්න එහෙම දුවද්දි ඔයාගේ අතේ තිබ්බ දත්ත ටික ඔක්කොම විනාශ වෙලා යනවා නම් ඔයාගේ අතේ තියෙන අවශ්‍යතා ටික අත්‍යවශ්‍ය දත්ත ටික ඔයාට ආරක්ෂා කරගන්න බැරුව ගියොත් ජීවිතේ බේරගන්න ඕන. ජීවිතේ බේරුණාට පස්සේ එතනින් එහාට කොහොමද ඔයා යන්නේ? ඔයාගේ රැකියා කටයුතු වල තිබ්බ ටෙම්ප්ලේට්ස් ටික ඔක්කොම තියෙන මේ වෙදි කම්පියුටර් එකේ ඔයාගේ හાર્ඩ් ඩිස්ක් එකේ නම් නැත්නම් SSD එකේ නම් ඒක කොහොමද ඔයා ආරක්ෂා කරගන්නේ? ඒක නැත්තට නැතුව ගියොත් ඔයා කොහොමද හෙටින් පස්සේ නැත්නම් මේ අමාරුම කාලය ගෙවිලා ගියාට පස්සේ ඔයාගේ හොඳ කාලෙද්දී ඔයා කොහොමද ආයේ ජීවිතේ ඒ දේවල් පාවිච්චි කරන්නේ? අන්න ඒකයි ග්‍රහ අපලවලින් අපිට වෙන්න පුළුවන් හදිසි අවස්ථා නැත්තම් අපලයක් කියන්නේ ප්‍රතිඵලවල අඩුවීමක්. ඒ හින්දා මේ ග්‍රහයන් අපිට පෙන්නන නැත්තම් මේ කාල සීමාවලින් පෙන්නන අපලකාරී තත්ත්වවලදී ඔයාට සිද්ධ වෙන්න පුළුවන් හදිසි දත්ත නැතිවීම වලින් බේරෙන්න තියෙන හොඳම ඩිජිටල් ක්‍රම ඔයා පාවිච්චි කරන්න. ස්මාර්ට් ක්‍රම පාවිච්චි කරන්න. අතේ තියෙනවාද ඕනම කෙනෙක්ගේ මොබයිල් ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක්. ඒකේ ඔයාගේ අත්‍යවශ්‍යම දත්ත ටික කොහොමද ඔයා ආරක්ෂා කරලා තියාගන්නේ කියලා තේරෙන්නේ නැත්නම් අඩුම තරමේ යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාට උදව් කරන්නම්. කොහොමද මේ දේවල් හරියට සින්ක් කරලා තියාගන්නේ, බෑකප් කරලා තියාගන්නේ. එතකොට ඔයා ලෝකේ ඕනම තැනකින් ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි හිතන්නකෝ ඔයාගේ Gmail account එකේ යූසර් නේම් පාස්වර්ඩ් වලින් ඔයාට පුළුවන් මේ කියන දත්ත ටික Google Drive එකට නැත්නම් ඔයාගේ iCloud එකට ඔන්න ඔය විදිහට ඔයාට බෑකප් කරලා ඕනම තැනකින් ලෝකේ ඕනම තැනකින් ඔයාට ඒක ආයෙ ලබා ගන්න. ඔයා ඒ හින්දා ඒ වගේ අත්‍යවශ්‍ය පාස්වර්ඩ්ස් ටික, යූසර් නේම්ස් ටික කොහේ හරි කොලයක හරි ලියලා පර්ස් එකක හරි දාලා තියාගන්න. එතකොට ඔයාට ඔයාගේ අතේ තියෙන ඩිවයිස් එක නැතුව ගියත් ඔයාට පුළුවන් ලෝකේ ඕනම තැනකින් ආරක්ෂිත විදිහට ඔයාගේ ගිණුමට ආයමත් සම්බන්ධ වෙලා ඔයාගේ අර දත්ත ටික ලබා ගන්න. ඒකයි මේ ඔයාව දැනුවත් කරන්නේ. මොකද අපි අනාගතයට යන්න ඕන. ලෝකය දියුණු වෙනවා. අන්න එහෙම හිතලා ඉස්සරහට යද්දී ඔයාගේ වටිනම දෙයක් තමයි ජීවිතේ ආදරණීය කටයුතු, පෞල් ජීවිතය, විවාහ ජීවිතය කියන එක. එතකොට මේ මාසය ඇතුලේ ලොකුම අභියෝගي තියෙන්නෙත් මේ සිංහලග්නෙන් උප්පත්තිය ලැබපු ඔයාට මෙන්න මෙතන තමයි. විවාහය ගැන අපි කතා කරද්දි 7 වෙනි කොටුව නැත්තම් විවාහ ස්ථානය තමයි මූලික කරගන්නේ. හැබැයි මෙන්න රාහු ඇවිල්ලා ඉන්නවා 7 වෙනි කොටුවට. ඒ වගේම 7 වෙනි සහ 8 වෙනි අතර ඔන්න කුජත් ගමන් කරනවා. ඔයාගේ ලග්නේ ඉන්න කේතු හින්දා ඔයාගේ හිතේ ලොකු කලකිරීම වගේ දේවල් ඇති වෙන්න ඉඩකට තියෙනවා. මේ ග්‍රහ පිහිටීම හින්දා ඔයාගේ සහකාරියගේ නැත්තම් ව්‍යාපාරික හවුල්කරුවොත් එක්ක ඔයාට මතභේද වගේ තැන්, රණ්ඩු සරුවල් ඇති වෙන තැන්, නැත්තම් ඔයාගේම ඊගෝ එක, ඔයාගේ මාන්නය හින්දා ඔයාට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ලොකු ඉඩකඩක් තියෙනවා මේ ග්‍රහසිත්තම ඇතුලේ. ඒ හින්දා ඔයා හොඳට මතක තියාගන්න අපි කියනවා මෙන්න මෙහෙම වචනයක්. ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඔය ගිය වචනේ අපිට ආයෙ රිවර්ස් කරන්න බෑ. ඒක ඔයා දන්නවා. එතකොට අපි කේන්තියක් ඇවිල්ලා බොහොම භයානක වචනවලින්, බොහොම භයානක හිත රිදවීම් සිද්ධ වෙන වචනවලින් අපේ සහකාරියට, අපි වටේ ඉන්න අපේ හවුල්කාරයන්ට, මිතුරියන්ට බැනවැදුනොත් කොහොමද ඒක? අපි ලස්සනට තියෙන කොලයක් අරගෙන පොඩි කරනවා. පොඩි කරලා ඒක අපි ආයේ දිගෑරියට පස්සේ ඒ කොලේ තියෙන ඉරි, නැමිච්ච තැන්, තුවාල වෙච්ච තැන්, කැඩිච්ච තැන් හරිගස්සන්න පුළුවන්ද? ලී එක අපි ඇණයක් ගහලා
ඒක සිදුරු කරනවා, ඒක කඩනවා. ඒක අපිට අර ලීය තිබ්බ විදිහටම ආය ගොඩනගන්න පුළුවන්ද? අපි එපිෆික්ස් වගේ දෙයක් දාලා අපි කියනවා අපිට ඕක පුළුවන් හරි ගස්සන්න කියලා. තිබ්බා වගේ කරන්න පුළුවන් කියලා. හැබැයි ඇතුලේ අර වේදනාව එහෙම්ම තියෙනවා. ඇතුලේ අර කැලල ඒ විදිහටම තියෙනවා. නැති වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ අප්‍රියල් මාසෙදි පවුලේ අය එක්ක වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ ආදරවන්තයා ආදරවන්තිය එක්ක වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ආපුහාම නැත්තම් ඔයාලා දෙන්නට මේ අවස්ථාවේ මේ තියෙන ග්‍රහසිත්තමත් එක්ක වගේම ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට ප්‍රශ්නවලට යන්න පුළුවන් තැන හැදෙද්දී ටෙක්ස්ට් මැසේජස් වලින් නැත්තම් කෝල්ස් වලින් ඔයාලා ගහගන්න යන තත්ත්වයට පත්වෙන්න එපා. මේක කියන්නේ සිංහ ලග්නයෙන් උප්පත්තිය ලැබපු ඔයාට අකුරු වලින් ඔයාගේ හැඟීම් ඔයාට තේරෙන්නේ නැති විදිහට දුරදිග ගිහිල්ලා ඔයාව එක්කන් ගිහිල්ලා ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඒ අකුරු හින්දා ඔයාට තියෙන ප්‍රශ්නේ මේ පොඩි එකක් වෙන්න පුළුවන්. ඒක බොහෝ දුරට දුරදිග ගෙනියන්න පුළුවන්. වැඩි දියුණු කරලා දෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඔයා එකටම මෙන්න මේ කියන කාරණය පිළිපදින්න. ඔයා එකටම කෝල් එකක් අරගෙන කතා කරන්න කලින් හොඳද? කතා කරන්න කලින් ඔයාට හිතෙනවනේ දෙයක්. ඔයාට කෙනෙක් එක්ක තරහක් ආවේගයක් එනවා. තරහවක් ආවේගයක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවට ඔයා එයාට මෙසේජ් එකක් ටයිප් කරන්න. WhatsApp එකේ වේවා නැත්තම් ඔයාගේ normal iMessages වේවා නැත්තම් messages app එකේ ඔයා එකටම ඔයාගේ අදහස ලියන්න. සමහර විට උතන නරක වචන තියෙන්නත් පුළුවන්. ආවේගය තියෙන්නත් පුළුවන්. තරහව තියෙන්නත් පුළුවන්. හැබැයි මේක යවන්න බෑ ඔයාට. එකටම මේක යවන්නේ නැහැ ඔයා. මේක ඔයා ලියලා බලනවා. සිංහ ලග්නෙන් උප්පත්තිය ලැබපු කෙනෙක් විදිහට. ඊට පස්සේ ටික වෙලාවක් ඔයා ඔහොම ඉන්න. කාලය පොඩ්ඩක් ගත කරන්න, වතුර ටිකක් බොන්න, ෆෝන් එක පැත්තකින් තියලා එළියට පොඩ්ඩක් යන්න. වෙනස් වෙන්න චුට්ටක්. පරිසරය පොඩ්ඩක් වෙනස් කරගන්න. තරහ ටික නිමෙනවා. මේක උත්සාහ කරලා බලන්න. අපිත් මේක කරලා තියෙනවා. ඒක ප්‍රතිඵල ලබලා තියෙනවා. ලබනවා. ඒ නිසා ඔයාටත් කියන්නේ. මේ නිකන් නෙමෙයි. ඊට පස්සේ ඔයා පොඩි වෙලාවක් ගත කරලා ඇවිල්ලා ආය බලන්න ෆෝන් එක. බලද්දී ඔයාට ඔන්න තියෙනවා අර ඔයා ලියපු වචන ටික. නැත්තම් ඔයා කියලා දමලා ගහන්න හදපු ඔයාගේ අදහස් ටික, ඔයාගේ ආවේගය, තරහ, අන්න ඒ දේවල් ඔයා ආය කියවලා බලද්දී ඔයාට තේරෙනවා අපරාධේ නේද මං එහෙම දෙයක් කියන්න ගියේ. මම මේ දේ කිව්වනම් ඒ කෙනාගේ හිත කොයිතරම් රිදෙයිද? මම මේක කිව්වට පස්සේ එයත් මොනාහරි ආවේගයකින් තරහකින් මට බැන්නනම් මට ඒක කොයිතරම් රිදෙයිද? අන්න ඒක හිතලා බලන්න. මේ පොඩි වෙනස ඔයාගේ පෞල් ජීවිතයේ ඇතුලේ ලොකු පිපිරීමක් වෙන්න පුළුවන් අවස්ථා. නැත්තම් ඔයාගේ සහසම්බන්ධතා බිඳිලා කුඩු වෙලා නන්නත්තර වෙලා යන්න පුළුවන් අවස්ථා බොහොම ලස්සනට සමතුලිත කරලා මට්ටම් කරලා බොහොම ලස්සනට පිරියම් කරලා දෙයි. මේ අවස්ථාව ඔයා උත්සාහ කරලා බලන්න. අද වෙද්දී අපිට තියෙනවා තාක්ෂණය. ඒ තාක්ෂණයෙන් අපි හරි විදිහට ප්‍රයෝජන ගමු. එකපාර හිතලා එකපාර වැඩ කරලා එකපාර දුක් විඳින්න නෙමෙයි, සදාකාලෙට මේ දුක ගෙනියන්න නෙමෙයි, මොලේ කල්පනා කරලා මිනිස්සුයෝ විදිහට ජීවිතේ දිනන්න. අන්න එහෙම කරද්දී ඔයාගේ ඊළඟට වටිනාම කාරණය වෙන සෞඛ්‍ය ගැන කතා කරන්න තමයි මේ පටන් ගන්න යන්නේ. එතකොට ඔයා සෞඛ්‍ය ගැනත් මේ අප්‍රියල් මාසෙදී පරිස්සම් වෙන්න ඕන. ඒකයි මං කිව්වේ ඔයාගේ ආවේගය පාලනය කරගන්න ක්‍රමය. ඔයා පරිසරයට යනවා. ඔයා පන්සලට, පල්ලියට, දේවාලයට, කෝවිලට, නැත්තම් ඔයාගේ හිත නිවෙන ඕනම තැනකට යනවා. බෝධියක් යටට යනවා. ඔයාගේ මනස ඔයා සමතුලිතතාවයට පත් කරගන්න. මනස සමනය කරගන්න. ඔයාගේ මනසේ තියෙන තුවාල පිරිසිදු කරගන්න. තුවාල හොඳ කරගන්න. අන්න එහෙම කරද්දී ඔයාට වෙන්න පුළුවන් සෞඛ්‍යමය බාධාවන් වගේ දේවල් නැති කරගන්න ලැබෙන්නේ. මොකද හේතුව ඔයාගේ ලග්නාධිපති රවි, ඒ වගේම රෝගකාරක ශනි ග්‍රහය එක්ක අටවැන්නේ ගමන් කරන හින්දා ඔයාට හදවත් රෝග වගේ දේවල්, රුධිර පීඩනය වගේ දේවල්, කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන් හදිස්සියෙම මේ අප්‍රියල් මාසේ මතුවෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අප්‍රියල් මාසේ කන කෑම බීමත් වෙනස් වෙනවනේ. ඒ වගේම මානසික ආතතියත් වෙනස් වෙනවනේ. අන්නේ කාරණා එක්ක හොඳට මතක තියාගන්න ඔයා වයස 30 පැනපු කෙනෙක් නම් මේ වෙද්දි ඒ 15ටත් ඒක අදාළයි. හැබැයි ඔයාගේ වයස 30 පැනලා නම් මේ සෞඛ්‍ය අවදානම් ගන්න මේක එච්චර හොඳ කාලයක් නෙමෙයි. එතකොට ඔයාට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ ගෙදර තියෙනවා නම් බ්ලඩ් ප්‍රෙෂර් මයින්ඩ් පුළුවන් මොකක් හරි පොඩි මැෂින් එකක්.
ඔයාට පුළුවන් ඒකෙන් ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක මැනලා ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේම බ්ලඩ් ප්‍රෙෂර් ට්‍රැකර් ඇප් එකක් දාගෙන ඒක සඳහන් කරලා තියන්න. නැත්තම් ඔයාට පුළුවන් බොහොම සුළු මුදලකට ෆිට්බිට් වගේ නැත්තම් Apple Watch එකක් හරි පාවිච්චි කරපු හරි නැත්තම් Samsung Watch එකක් හරි ඒ වගේ දෙයක් පාවිච්චි කරලා ඩිවයිස් එකක් පාවිච්චි කරලා ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක මැනගන්න. නැත්තම් ඔයා හුස්ම ගන්න විදිහ ගැන ඔයාටම අවබෝධයක් ගන්න. ඔයාට ඒ දේවල් ට්‍රැක් කරගෙන නැත්තම් ඔයාට ඒක මාසයක් විතර හරියට ඔයා මේ විදි බෙහෙතුත් බොනවා නම් ඒ දේවල් හරියට පාලනය කරගෙන ඔයාගේ වෛද්‍යවරයව ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන්. ඒවා කතා කරන්න පුළුවන්. එතකොට ඔයා ස්මාර්ට් වොච් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට heart rate monitor එකෙන් ඔයාට පුළුවන් නිතරම වගේ පරීක්ෂා කරගන්න. ඔයාට පපුවේ අමාරුවක් එනවා නම් නැත්තම් ඔයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් එනවා නම් නැත්තම් ඔයා බෙහෙත් ගන්න ඕන කොයි වෙලාවටද කියලා හරියටම හිතෙන්නේ නැත්තම් අන්නේ දේවල් ඔයාට හරියට ට්‍රැක් කරගන්න තමයි මේ තාක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද හේතුව ලෝකයේ අද මෙහෙම කරලා ඉස්සරහට යනවා. ජීවිතේ ගැට ගහගෙන ලස්සනට ඉස්සරහට යද්දී අපි මේ දේවල් ගැන හිතන්නේ නැතුව තාමත් අර පරණ විදිහට අපායයි දිව්‍ය ලෝකේ හොය ඉන්නවා නම් අපිට යන්න වෙන්නේ අපායටවත් දිව්‍ය ලෝකෙටවත් නෙමේ වෙනම කොහේ හරි තමයි අපිට යන්න වෙන්නේ. අන්න ඒකයි මේ ඔයාට මේ සෞඛ්‍ය පුරුදු ස්මාර්ට් සෞඛ්‍ය පුරුදු ඔයාගේ ජීවිතයට එකතු කරගන්න කියන්නේ. එතකොට ඔයාට තේරෙනවා ඔයාට ලොකු ආරක්ෂාවක් ඇති වෙනවා කියලා. අර කියන ආරක්ෂක පලිහ ඔයාට හම්බ වෙනවා. ඒකයි මේ කියන්නේ. එතකොට අන්න එහෙම ඔළුව පාවිච්චි කරලා ඉස්සරහට යද්දී මේ කියන්න යන්නේ ඔයා මේ අප්‍රේල් මාසේ සිංහ ලග්නෙන් උප්පත්තිය ලැබපු කෙනෙක් විදිහට කරන්න හොඳ නැති කාරණා ටික. එතකොට ඔයාගේ අටවැන්නේ ග්‍රහයෝ පිරීලා ඉන්න හින්දා කිසිම විදිහකින් ඔයා අලුත් ව්‍යාපාරවලට මේ මාසේ මුදල් හදල් නම් රුපියලක්වත් වියදම් කරන්න යන්නම එපා. ඒ කියන්නේ අපි කියන්නේ අර ඉන්වෙස්ට් කරනවා කියලා ආයෝජනය කරනවා. අන්න ඒවනම් එකක්වත් කරන්න එපා. හොඳටම මතක තියාගන්න. ඒ වගේම ඔයාගෙන් කවුරු හරි සල්ලි ණයට ඉල්ලලා එනවා මම මෙච්චර පොලියක් දෙන්නම්. නැත්තම් ඔයගේ සල්ලි ඉල්ලලා ඉද්දි ඔයාට හිතෙනවා මම මේ වගේ ලොකු පොලියක් කිව්වා නම් ඒත් මෙයා සල්ලි ටික මගෙන් ඉල්ලනවා. මට එතකොට හොඳයි. සමහර විට මේක බේරගත්තේ නැත්තම් මට පුළුවන් වෙනවා ඒක මගේ කරගන්න. ඔය වගේ අදහස් එන්න පුළුවන් මේ අප්‍රේල් මාසෙදී සිංහ ලග්නයෙන් ව්‍යාපාර කටයුතු කරන නැත්තම් මුදල් හදල් හොයන්න මේ වෙලාවේ හිත හරිගස්සගෙන ඉන්න නැත්තම් පුරුදු කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වෙලාවේ එහෙම ඔළුවට එද්දි නෑ මේක ඒකට අවස්ථාව නෙමෙයි කියලා හිතන්න. මොකද හේතුව තමයි අපි ගිහිල්ලා කුණු ගොඩකට අත දාලා ඒකේ තියෙන විස බීජ ජරාව හැම දෙයක්ම ඇඟේ ගා ගන්න ගත්තට පස්සේ ඒවා එකින් එක අපිට පිරිසිදු කරන්න වෙනවා. සමහර විට කල්පවතින ආසාදන වගේ දේවල් හැමේ තුවාල වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. බැක්ටීරියා විස බීජ අපිට ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය වගේ දේවල් අනුන්ගේ දෙයක් හොරකම් කරලා ඔයා ගාවට ඇවිල්ලා ඒක උකස් තියලා කවුරු හරි කෙනෙක් සල්ලි ගන්න බලයි. ඔන්න ඔය වගේ දේවල් වලින් ඔයාට හිතෙනවා මේක නම් හොඳ කුට්ටියක් කඩා ගන්න පුළුවන් අවස්ථාවක් කියලා. නැහැ. මේක කුට්ටියක් කඩා ගන්න නෙමේ ඔයාව ඉස්සරහටත් හොඳ උගුලක පටලවන්න තමයි මේක එන්නේ කියලා හොඳට මතක තියාගන්න. නැත්තම් ඔයාගේ ස්වාමි පුරුෂයාට නැත්තම් ඔයාගේ ළඟම හිතවතාට මිත්‍රයාට කියන්න එහෙම දේවල් එයාට මේ මාසේ වෙන්න පුළුවන්. නැත්තම් මේ වීඩියෝ එකේ තියෙන දේ එයාට කියන්න වෙන්න පුළුවන්. ඒ වගේ පුළුවන් තරම් අයින් වෙලා ඉන්න කරන්නම එපා කියලා. ඒ වගේම රාත්‍රී කාලේ ඔයාට වාහන පදවන්න වෙනවා නම් දුර ගමන් බිමන් එහෙම යන්න වෙනවා නම් කරුණා කරලා ඒවා නවත්තන්න හැකි තරම් සීමා කරන්න මේ අප්‍රේල් මාසේ. ඔයා සමහර විට රියදුරෙක්ම වෙන්න පුළුවන්. එතකොට රාත්‍රී කාලේ ඔයාට වාහනේ යන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි නිදිමතක් ආව නම් කරුණා කරලා නවත්තලා ඔයාගේ පවුලේ අය ගැන හිතලා මේ වෙලාවේ පොඩ්ඩක් නැවතිලා ඉන්න. ඔයා ඇත්තටම මේ වෙද්දී ඔය වගේ රැකියාවක් කරන කෙනෙක් නම් කරුණා කරලා ඔයාටත් වඩා ඔයාගේ පවුලේ අය ගැන හිතන්න. ඒකයි මේ වෙලාවේ කරන්න සුදුසු දේ. නැත්තම් පවුලේ ඇතුළෙත් ප්‍රශ්නේද්දී ඔයාගේ කාලාත්‍රය නැත්තම් ඔයාගේ සහකාරයා එක්ක ප්‍රශ්නේද්දී ඔයා හිතනවා නෑ මම යනවාමයි මේ ගමන. ඒ පාර හදලා දෙන්නේ ඔයාව එතෙන්ට ගෙනියන්න. ඒක ඔයා තේරුම් ගන්න ඕන. ඒකෙන් වැළකෙන්න ඕන. ඒකයි මේ කියන්නේ. නැත්තම් ඔයා ওই විදිහට එළියට ගියාට පස්සේ රාත්‍රී කාලයේදී අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාවක් හදලා දෙන්න පුළුවන් මේ අප්‍රේල් මාසේ සිංහ ලග්නයට තියෙන පොදු ග්‍රහ සිත්තම ඇතුලේ. අන්න ඒක ඔයා
තේරුම් ගන්න ඕන. ඒ වගේම ඔයාගේ ලග්නාධිපති සූර්යා රවිග්‍රහය ඔයාට ශක්තිය ලබා ගන්න. ඒ වගේම ඔයාට මේ එන පීඩනය අඩු කරගන්න උදව් කරනවා. ඒ උදව් ඔයා ලබා ගන්න නම් හොඳට මතක තියාගන්න මේ අප්‍රේල් මාසේ ඔයා අඳින ඇඳුම්, ඔයා තෝරා ගන්න ඇඳුම් මේ අප්‍රේල් මාසේ රන්වන් පැහැයට නැත්තම් තැඹිලි පැහැයට හුරු වෙන්න ඔයා තෝරගන්න ඕන. ඒ වගේම පුළුවන් නම් ඔයා උදෑසන ඉර එළියට මේ අප්‍රේල් මාසේ සිංහ ලග්නෙ උප්පත්තිය ලැබපු කෙනෙක් විදිහට උදෑසන ඉර එළියට මුහුණ දෙන්න උත්සාහ කරන්න. ඒක විටමින් D වලින්ම විතරක් නෙමෙයි. අපි නැත්තම් ඉන්නේ විටමින් D වලින් ඔය අවුවේ ඉන්න එක. ඒක සමහර කාලවලට කියනවා උදේ කියලා, සමහර කාලවලට කියනවා දවල් කියලා. එතකොට මේ කියන්නේ විටමින් D සම්බන්ධ කාරණයක් නෙමෙයි. සිංහ ලග්නෙන් උප්පත්තිය ලැබපු ඔයා උදෑසන ඉර එළියට පොඩ්ඩක් නිරාවරණය වෙන්න. රාත්‍රී ගමන් පොඩ්ඩක් නවත්තන්න. ඒකයි මේ ඔයාව අවබෝධ කරුවේ. එහෙම ඔයා වැඩ කටයුතු කරද්දී කොච්චර අභියෝග ආවත් ඔයාව ගුරුගේ ආශිර්වාදයෙන් වගේම බුද්ධියෙන් ඔයාව ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් වෙන මාසයක් වෙන්න කියලා මේ අප්‍රේල් මාසේ තරුදෙරණ අපි හැමෝම ඔයාට බොහොම ආදරයෙන් වගේම ගෞරවයෙන් ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් ජීවිතේ අනිත් මිනිස්සුන්ගෙන් විවේචන ලැබෙද්දී ඒ විවේචන ලස්සන මල්මාලා කරගෙන ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය වෙතට ගෙනියන මාර්ගයකින් හදාගෙන ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කරලා අනිත් මිනිස්සුන්ට පෙන්නන සිංහ ලග්නයේ ඔබට ජයෙන් ජයම වේවා.